අවුරුදු 50ක් පමණ. ඒ කියන්නේ 1937 ඉඳලා 1987 දක්වා පෙරහැරේ කරඬුව වැඩම වූ මාලිගාවේ රාජා ඇත් රජුගේ ගති ලක්ෂණ කිහිපයක් තමයි මම දැන් ඔබට කියන්න යන්නේ. රාජා ඇතා මාලිගාවට පූජා කළේ 1937 දී මාම්පිටිය දිසාව. රාජා සමග තව ස්කන්ධ කියන ඇතාත් එම දිසාවේ විසින් මාලිගාවට පූජා කරලා තියෙනවා. එදා සිට රාජා දළදා පෙරහැරේ ගමන් කළා. රාජා බොහොම ගාම්භීර ඇතෙක්. පෙරහැරේ කරඬුව වඩම්මනකොට පාවඩේ එළන තුරු ඉදිරියට යන්නේ නැහැ. සමහර විට ගමන් කරන පාවඩේ අවසන් වී ඊළඟ පාවඩේ එළන තුරු උස්සපු කකුල එහෙම්මම ඉහළට ඔසවාගෙනම ඉන්නවා. යලිත් පාවඩේ දාන තුරු. 1959 සීබී නුගවෙල දියවඩන නිලමෙතුමාගේ කාලයේදී දළදා පෙරහැරේ අලිකුලප්පුවක් සිදු වුණානේ. එදත් කරඬුව වැඩැම්මුවේ රාජා ඇතා. අලිකුලප්පුවේදී මිනිසු හිස ලූලු අත දිව ඇද්දි කලබලයක් වෙද්දිත් මේ තරම් රාජා ඇතා කරඬුව තබාගෙන කිසිම හැලහොල්මනක් නැතුව කලබලයක් නැතුව ඉඳලා තියෙනවා. රාජා පෙරහැරේ හෝ වෙනයම් අවස්ථාවල ගමන් කරනකොට විශේෂ ලක්ෂණයක් තිබුණා. රාජාගේ දකුණු දලය අනෙක් දලයට වඩා බරගතියක් තිබුණා. පෙරහැරේ ගමන් කරනකොට වගේම වෙනත් ගමන්වලදී රාජා තමන්ගේ හොඬය අර දකුණු දලය මත තබාගෙන තමයි ගමන් කළේ. ඒක රාජාගේ විශේෂ ලක්ෂණයක්. රාජා දවසක් නාවන්න ගියාම සිරිමල්වත්තේදී කුලප්පු වී තිබුණා. ගස් කඩලා කලබල වෙලා ලොකු විලාසයක් කරලා තිබ්බා. ඒක ආරංචි වුණාම ඒ වෙලාවෙම දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතා එම ස්ථානයට ගිහින් රාජාට කතා කළාම කිසිම දෙයක් දන්නේ නැති පොඩි ළමෙක් වගේ නිලම ළඟට රාජා දුවගෙන ආවා. රාජා මට 1975 ඉඳලා පුරුදු. මගේ අප්පච්චි දියවඩන නිලමේ ඉන්නකොට මම රාජාට හුරු වුණා. 1983 දී රාජාගේ කනේ තුවාලයක් ඇවිත් ඔපරේෂන් එකක් කළා. එතකොට මම වැඩ බලන දියවඩන නිලමේ. මේකෙදි ඇතාට බෙහෙත් විදින්න එහෙම වෛද්‍යවරු ලං වෙන්න බයයි. ඒ නිසා වෛද්‍යවරු ඈත ඉඳලා බෙහෙත් විදින්න ඕන තැන මට කියනවා. මම ඇතා ළඟට ගිහින් ඒ කියන තැන්වලට බෙහෙත් විද්දා. ඇතා මට හුරු නිසා කිසිම කලබලයක් නැතුව ඉන්නවා. රාජාගේ මතකයේ අවදි කරමින් හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතා වරක් මට මෙහෙම පැවසුවා. රාජා බලා කියා ගන්න ඇත්ගොව්වා අසනීප වී රෝහල් ගත වුණා. දැන් පෙරහැරේ ඇතා ගෙනියන්න කවුරුත් නැහැ. අනෙක් ඇත්ගොවොත් කිට්ටුුනේ නැහැ. නමුත් දියවඩන නිලමේවරයා ඇතා ඇඳුම් අන්දන තැනට ඇවිත් කරඬුවක් තැන්පත් කළා. ඒත් ඇතා සුපුරුදු පරිදිම ඉන්නවා. එහෙම කරඬුව වඩම්මගෙන ඇතා දැන් මාලිගාවෙන් තනියම එළියට ඇවිත් දෙපැත්තේ ඒ කියන්නේ දෑල ඇතුන් සමග ඉදිරියට ගමන් කරනවා. කිසිම කලබලයක්වත් නැතුව දෑල ඇතුන් දෙදෙනාට මැදිව තනියම රාජා සම්පූර්ණ පෙරහැරේ ගමන් කරලා මාලිගාවටත් පිවිසුණා. පස්සේ ඇතාගේ ඇඳුම් ඉවත් කරලා ඇතා ගැට ගසන්න උනේත් දියවඩන නිලමෙට. 1992 පෙරහැරේදී රන් සිවිගේ බැඳලා පෙරහැරේ යන්න හදනකොට වයර් ෂෝට් එකක් වෙලා රන් සිවිගෙයි විදුලිය වැඩ කරන්නේ නැතුව ගියා. එදා නම් එලියක් නැතුව තමයි රාජාට ගමන් කරන්න වෙලා තියෙන්නේ. නුගවෙල දියවඩන නිලමේතුමාගේ කාලයේදී ක්වීන්ස් හෝටලයේ ඉදිරියේ රාජා ඉදිරියටම ගමන් නොකර නතර වී තිබෙනවා. ඇත්ගොව්වා ඇතා ඉදිරියට ගෙන යන්න උත්සාහ කළත් ඇතා සෙලවිලවත් නැහැ. පස්සේ හොයලා බැලුවම ඇතාගේ බඳ පටියක් බුරුල් වෙලා තව ටිකක් ගියා නම් සමහර විට කරඬුව පවා හානි වෙන්න ඉඩ තිබුණා. ඒකයි රාජා සෙලවුණේවත් නැත්තේ. රාජාට ලෙඩ වුණාම බෙහෙත් බොන්න හරි හොරයි. කොහොම හරි බෙහෙත් දෙන්න එපාය. මේකට දියවඩන නිලමේ උපක්‍රමයක් කල්පනා කළා. ඇතා නාවන්න එහෙම යනකොට පාර තියෙන කඩවලින් කෙසෙල් පාන් එහෙම රාජාට කන්න දෙනවා. ඉතින් ඒව කකා තමයි මෙයා යන්නේ. පස්සේ මම කල්පනා කළා රාජාට බොන්න දෙන බෙහෙත් පාන් ගෙඩියක් අස්සේ දාලා දෙන්න. අපි බෙහෙත් දාපු පාන් ගෙඩිය රාජා යන පාරේ කඩයක තියලා තියෙනවා. ඇතා යනකොට අර පාන් ගෙඩියයි කෙසෙල් ඇවරයකුයි දෙනවා. රාජා කොහොම හරි ඒක දැනගන්නවා. පස්සේ ඊළඟ දවසේ අර කඩෙන් මොනවා දුන්නත් කන්නේ නැහැ. ඕක අපි දැනගෙන කඩවල් මාරු කර කර ඒ විදිහට බෙහෙත් දුන්නා. 1987 ජනවාරි 1 වෙනිදා පාන්දර 4ට පමණ දියවඩන නිලමේවරයාට මහනුවර පොලිසියෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබුණා. එයින් කියවුනේ පොලිසිය දෙස සිට ඔරලෝසු කණුව පැත්තට ඇතෙක් දුවගෙන යනවා තනියම. නිලමේතුමා පොඩ්ඩක් බලන්න කියලා. ඒ පණිවිඩයේ ලද සැනින්ම නිලමේ ජීප්‍රියෙන් නගරයේ දෙසට යනකොට ඔහු දැක්කේ නාලාගිරියා වගේ වේගයෙන් දුවගෙන එන රාජා ඇතා. වහාම වාහනේ හරවාගත්ත නිලමේ
වේගයෙන් මාලිගාව පැත්තට ආවා. දැන් ඇතා පස්සෙන් වේගයෙන් එනවා. ඉස්සර දැන් වගේ ලොකු ආරක්ෂාවක් නැහැනේ. නිලම ගේට්ටු මුරකරුට කිව්වා ඉක්මනින්ම පැති ගේට්ටුව අරින්න කියලා. ඇතායේ දුවගෙන ආපු පිම්මේ ඇවිත් නැවතුනේ මාලිගාවේ මුරුතැන්නේ ළඟ තියෙන වතුර ටැංකිය ළඟ. අලි ඇතුන්ට වතුර බොන්න තමයි මේ ටැංකිය හදලා තියෙන්නේ. දැන් නිලමෙත් රාජාට කිට්ටු වුණා. ඇත් ගොව්ව පේන්නේ නැහැ. වෙන ඇත් ගොව්වෙක් හොයාගන්නත් නැහැ. මුරුතැන්ගේ රාළට කතා කරලා එහි තිබුණු හෙන්ඩුවක් නිලමේ ගෙන්න ගත්තා. ඒ හෙන්ඩුවෙන් රාජාගේ කරේ තිබුණු දම්වැල් ඇදලා ඇතා ගැට ගැහුවා. එහි තිබුණු අඹගසේ සහ අරලිය ගහේ රාජාගේ කකුලේ ලේත් තිබුණා. පස්සේ අපි ඇත් ගොව්ව හෙව්වා. මම පොලිසියට කිව්වා හොයලා බලන්න කියලා. පස්සේ පොලිසිය හොයලා බැලුවම ඇත් ගොව්ව රෝහලේ කියලා දැනගත්තා. පාරේ වැටිලා හිටපු මිනිස්සෙක් කියලා ඇතා බලපු දිසානායකව වාහනයකින් රෝහලට දාලා ඒ කට්ටිය ගිහින් තිබුණා. කොහොම හරි රෝහලේ ආරක්ෂක අංශයෙන් ඒ වාහනේ අංකය ලියාගෙන තිබුණු නිසා පස්සේ හොයාගත්ත ඒ හමුදා වාහනයක් කියලා. එදා මේ අය සාදයකට ගිහින් එද්දී පිටිපස්සෙන් ඇවිත් ඇතා හප්පලා. ඇතාටයි ජීප් එකටයි තද වුණු ඇත් ගොව්වා එතනම මිය ගිහින්. වැදුණු පාරට රාජා අඩි 20ක් විතර ඉස්සරහට ගිහින් විසිලා තිබ්බා. ඒ විසි වෙනකොට රාජාගේ නියපොතු පාරවල් වලට පාර සීරී තිබුණා. ඒ බය වෙච්ච පාර තමයි ඇතා දුවගෙන මාලිගාවට ආවේ. නිරංජන් විජේරත්න හිටපු දියවඩනේ නිර්මිතුමා පැවසුවා. ඉන්පසුව රාජාගේ කකුලේ ආබාධයක් ඇති වුණා. රාජා අවසන් වරට පෙරහැරේ ගියෙත් ඒ වර්ෂයේදීමයි. ඉන්පස්සේ දවසක රාජා දියවඩන නිලමෙතුමාගේ නිල නිවස අසල බැඳලා හිටියේ. එහෙම දවසක රාජාට නැගිට ගන්න බැරි වුණා. වෛද්‍යවරු ඇවිත් බැලුවත් නැගිටවන්නම බෑ. ඒ වන විටත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා රාජා ජාතික වස්තුවක් හැටියට ප්‍රකාශ කරලා තිබුණා. රාජාගේ සියලුම වියදම් දැරුවේ රජය. ඇතාගේ මේ අසනීප තත්වය ගැන දියවඩන නිලමේ එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට දැන්වුවා. මල්ලතු අස්කිරි මහා නාහිමිවරුනුත් එතනට වැඩියා. ජනාධිපතිට දැන්වූ පසුව විශාල ක්‍රේන් එකක් එව්වා. ඇතා ඔසවන්න කියලා. එහෙම ඔසවන්න ගියත් ඇතාගේ ඉල ඇට කැඩෙන්න පුළුවන් නිසා මෙට්ට තියලා හෙමින් රාජා කෙලින් කළා. පස්සේ පොල් කොටන් වලින් අට්ටාලයක් ගහලා මෙට්ට තියලා තමයි රාජාව හිටෙව්වේ. රාජා මිය යන තුරුම හිටියේ එහෙමයි. රාජා බලන්න නිතරම මහා නාහිමිවරුන් දෙදෙනාම වැඩියා. මහා විහාර දෙකේ අනුනාහිමිවරුන් හා නාහිමිවරුන් නිතර වැඩම කරලා රාජාට සෙත් පතලා පිරිත් දේශනා කළා. කොහොම හරි වසර 50ක්ම දළදා වහන්සේ උදෙසා කැපවුණු රාජා 1988 ජූලි 16 වෙනිදා උදේ 10යි කාලට විතර මෙලොව හැර ගියා. රාජා ජාතික වස්තුවක් හැටියට නම් කර සිටි නිසා මතු පරපුරේ අයටත් රාජ ගැන දැනගන්න අවශ්‍ය නිසා සංස්කරණ වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියලා මම රාජා ඉන්න කාලෙම හිතාගත්තා. ඒ වන විට කෙන්යාවේ අහමඩ් කියන ඇතෙක් ජාතික වස්තුවක් හැටියට නම් කරලා තිබුණා. ඒ සතා හීලා සතෙක් නෙවෙයි. ඒ නිසා අහමඩ් මිය ගියාම අනුරුව හදන්න හරියටම මිම්ම ගන්න බැරි වුණා. මේ නිසා මම රාජා ඉන්න කාලෙම රාජා ඇතාගේ හැම තැනම මිම්ම හරියටම අරන් පොතක ලිව්වා. රාජා මිය ගියාම අනුරුව හදන්න පහසුනේ ඒ නිසයි. මිනිස්සු කෑ ගැහුවා රාජා හැම ගහන්න හදනවා කියලා. කොහොම හරි රාජාගේ අනුරුව හදන්න අවශ්‍ය කොටස් බෙහෙත් වර්ගයක දාන්න ඕනේ ඒ වෙලාවෙම. ඒ බෙහෙත ලංකාවේ තිබුණේ නැහැ. පස්සේ ජනාධිපතිතුමා සිංගප්පූරුවෙන් එදා රෑම ඒ බෙහෙත් බැරල් දෙකක් ලංකාවට ගෙන්නුවා. ඒ වෙනකොට හිටියේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක තෙල්මා ගුණවර්ධන මහත්මිය. රාජාගේ අනුරුව හැදුවේ එහි දක්ෂ නිලධාරීන්. ඇතාගේ අනුරුව හදන කල් මටත් එතනම ඉන්න වුණා. මොකද රාජාගේ දල දෙක හරියට ඇසෙන් දැක්ක ආකාරයට බැලන්ස් කරන්න මම ඉන්න ඕනේ කිව්වා. පස්සේ අනුරුව හැදුවට පස්සේ කොහෙද තියන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කොළඹ කෞතුකාගාරයේ තියෙන ඔටුන්නයි සිංහාසනයයි මාලිගාව අසල තැන්පත් කරන්න සිංහාසන මන්දිරයක් හදලා තිබුණා. නමුත් දෙවනි රාජසිංහ රජතුමාගේ ඔටුන්න මහනුවර තිබිලා හොරකම් කරලා තිබුණු නිසා අර සිංහාසනය නුවරට ගෙනාවේ නැහැ. අන්න ඒ සිංහාසන මන්දිරය තමයි අද රාජා ඇතාගේ අනුරුව තැන්පත් කරලා තියෙන්නේ. නිරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා රාජා ගැන මතකය අවදි කළේ බොහොම සංවේදීව. රාජා මිය ගියාට පස්සේ අනුරුවට අවශ්‍ය කොටස් ගත්තාම ශරීරයේ නිල නිවස අසලම වල දමා එතනම ස්මාරකයක් හැදුවා. පස්සේ රාජා මිය ගිය දවසට හැම අවුරුද්දෙම මම එතන මල් තියලා රාජාට ගෞරව කළා. ඒ දිනේට හැම වසරකම දානයක් දුන්නා. මිනිස්සු වෙලා කිසිම දියවඩන නිලමේවරයෙකුටවත් මහානායක හාමුදුරුවෝ නමකටවත් අවුරුදු 50ක් දළදා වහන්සේ වෙනුවෙන් කැප වෙලා ඉන්න බැරි වුණා. නමුත්
රාජා අවුරුදු 50ක්ම දළදා වහන්සේ වෙනුවෙන් කැපුණා. මම එදත් හැමදාමත් ප්‍රාර්ථනා කළේ රාජා මනුසාත්මයක ඉපදෙන්න කියලා. හිටපු දියවඩන නිලමේවරයාගේ ප්‍රාර්ථනාව එසේම ඉටු වේවායි අපි පතමු. මෙම සටහන ධර්මශ්‍රී තිලකවර්ධන මහතාගෙන් උපුටා ගන්නා ලදී.